2008 අවුරුද්දේ පැරිසියේ එක්තරා රාත්‍රියක ට්‍රැවිස් කැලනික් හා ගැරට් කෑම් කියලා තරුණයෝ දෙන්නේ තමන්ගේ ගමනාන්තයට යන්න ටැක්සි එකක් හොයමින් හිටියා. හැබැයි ඒගොල්ලන්ට ඒ සඳහා සැලකිය යුතු කාලයක් විඩංගු ගන්න සිද්ධ වුණා. ඒ කාලය අතරතුර මේ සීතල රාත්‍රියේ ඒ දෙන්නට හිතෙනවා අපිට පුළුවන් කමක් තිබ්බනම් එක ක්ලික් එකකින් අපි ඉන්න තැනට වාහනයක් ගෙන්න ගන්න ටැක්සි එකක් ගෙන්න ගන්න. විශ්වාස කරන්න. එදා ඒ 2008 අවුරුද්දේ පැරිසියේ සීතල රාත්‍රියක අර තරුණයෝ දෙන්නට ඇතිවෙච්ච සිතවිල්ල අද වෙනකොට ඩොලර් බිලියන 160කට වඩා වෙළඳපොළ වටිනාකමක් සහිත මුළු ලෝකයක් කතා කරන දැවැන්ත ට්‍රාන්ස්පෝර්ටේෂන් කම්පැනි බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ තමයි අපි හැමෝම දන්න Uber කම්පැනි. 2008 අවුරුද්දේ ඒ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක 2009 අවුරුද්දේදී ඇමරිකා එක්සත් ජනපදයේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වලදී මේ තරුණයෝ දෙන්න ඉස්සෙල්ලාම ප්‍රොටෝටයිප් එකක් විදිහට Uber ඇප් එක ඩිසයින් කරා. ඊට පස්සේ 2010 අවුරුද්දේ Uber මුළු ලෝකෙට පළවෙනි වතාවට ලොන්ච් කරනකොට Uber සතුව කිසිම වාහනයක් කිසිම රියදුරු කෙනෙක් නැහැ. අදටත් Uber ආයතනයේ සතුව කිසිම වාහනයක් කිසිම රියදුරෙක් නැහැ. සමහර රටවල් වල Uber වලට වෙනම ඔෆිස් එකක්වත් නැහැ. හැබැයි එක දවසකට වර්තමානයේ වෙනකොට මිලියන ගණනක් රියදුරු මිලියන ගණනක් කස්ටමර්ස්ලා Uber එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. එක දවසට මේ Uber කියන ඇප් එක හරහා මිලියන ගණනාවක් මුදල් එහෙට මෙහෙට සංසරණය කරනවා. මතක තියාගන්න මේ Uber ඇප් එක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනකොට ඒගොල්ලන්ට අනේක විද ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහර රටවල් වල විවිධාකාරයේ ලීගල් ඉෂුස් වලට මුහුණ දෙන්නවා. ඒ වගේම මේ සාම්ප්‍රදායික ටැක්සි රියදුරන්ගෙන් ලංකාවෙත් මේ දවස්වල තියෙන ප්‍රශ්නයන් සාම්ප්‍රදායික ටැක්සි රියදුරන්ගෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ සියලු ප්‍රශ්න ජයගෙන අද වෙනකොට ඩොලර් බිලියන ගණනක් වටින කම්පැනි එකක් බවට එකපත් වුණා. මේකෙන් අපිට ගන්න තියෙන ලර්නින්ග්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න තුලින් තමයි නව ව්‍යාපාර බිහි වෙන්නේ. ප්‍රශ්නයක් කියන එක කවදාවත් Tamanට කරදරයක් විදිහට දකින්න එපා. ඒක ඇතුලේ අවස්ථාවක් හොයන්න. ඒ වගේම තමයි අලුත් දේවල් එනකොට පරණ දේවල් ක්‍රමානුකූලව යටපත් වෙනවා.